මේ තියෙන අපි හදන ස්කිල්සොප් වෙබ්සයිට් එක. එතකොට මේක තමයි ඒකේ සයින්ඉන් එකයි මේක තමයි සයින්ඉන් එකයි සයින්අප් දෙකම තියෙන්නේ. එතකොට මේ වෙබ්සයිට්ෙන් අපිට ස්කිල් සෙල් කරන්න වගේම ස්කිල් බයි කරන්නත් පුළුවන්. එතකොට අපි මේ ඉන්න සයින්ඉන් පේජ් එකේ ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි අපි ලබාදීලා මේක සයින්ඉන් වෙන්න පුළුවන්. අපි සයින්ඉන් වෙන්න කලින් සයින් අප් වෙන්න ඕනේ. එතකොට මේ තියෙන අපේ සයිනම් පේජ් එක. ඒක ෆස්ට් නේම් ලාස්ට් නේම් එතකොට ඊමේල් එක පාස්වර්ඩ් ඊට කම්පයර් පාස් වගේම අපි ස්කිල් සෙලර් කරන කෙනෙක්ද ස්කිල් බය කරන කෙනෙක්ද කියලා මෙතන දක්වන්න තියෙනවා. ඊට පස්සේ අපිට ක්‍රියේට් account ගිහිල්ලා අපිට account එකක් සාදා ගන්න පුළුවන්. එතකොට අපි මේ වෙබ්සයිට් එක හදන්න පොලිගොන් වශයෙන් පාවිච්චි කරලා තියෙන HTML CSS JavaScript වගේම Tailwind CSS අපි පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම තමයි අපි මෙතනදී ඉස්සෙල්ලාම අපේ ටයිටල් එක ස්කිල් ෂොප් කියලා දාගෙන ඒ වගේම අපේ වෙබ්සයිට් එකේ අයිකන් එකත් අපි චේන්ජ් කරගෙන තියෙනවා. ඒ වගේම තමයි අපි CSS ලින්ක් කරගෙන තියෙනවා. CSS වලින් Tailwind CSS එකත් අපි මෙතේ ස්ක්‍රිප්ට් එකක් විදිහට ලින්ක් කරගෙන තියෙනවා. එතකොට මේ තියෙන වෙබ්සයිට් එකේ header section එක. එතකොට ෆෝම් කන්ටේනර් එකක් ඇතුලේ තමයි අපේ sign in form එකයි sign up form එක කියන දෙකම තියෙන්නේ. ඊට අමතරව අපේ footer එකක් වෙබ්සයිට් එකේ තියෙනවා. මේ තියෙන අපේ sign in form එක. එතකොට අපේ sign in form එකේ email එක input කරන තැනක් වගේම password input එකක් දාලා දෙනවා. එතකොට වෙබ්සයිට් එක sign in වෙනවා නම් email password වලින් අපිට sign in වෙන්න පුළුවන්. ඒ වගේම තමයි remember me option එකක් වගේම forget password කියන option එකත් අපි sign in page එකට add කරලා තියෙනවා. එතකොට මේ තියෙන අපේ sign up form එක. එතකොට sign up form එකේදී අපි මුලින්ම create account එකක් create කරගන්න ඕනේ. ඒකට අපි first name එක last name එක email එක එතකොට අපේ password එක පාවිච්චි කරන්න ඕනි. ඒ වගේම තමයි අපි මෙතනදී මේකට වෙබ්සයිට් එකට ලොග් වෙන එක්කෙනා ස්කිල් සෙලර් කෙනෙක්ද එහෙම නැත්නම් ස්කිල් බයර් කෙනෙක්ද කියලා සිලෙක්ට් කරගන්න පුළුවන් සෙක්ෂන් එකක් අපි දාලා තියෙනවා. ඒ වගේම තමයි ඊට පස්සේ අපි sign in එකට ගිහිල්ලා අපේ email එකයි password එකයි පාවිච්චි කරලා අපිට skill shop කියන වෙබ්සයිට් එකට ලොග් වෙන්න පුළුවන්. එතකොට මේ තියෙන අපි මේ වෙද්දී ඇඩ් කරගෙන තියෙන CSS ටික. එතකොට අපි මේක root විදියට තමයි පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට මේ CSS variable ගත්තොත් එහෙම මේ වෙබ්සයිට් එකේ ඕනිම තැනකට මේ colors අපිට use කරන්න පුළුවන්. නිකන් මේක හරියට අපි ගත්තොත් එහෙම මේවා නිකන් global variable විදිහට තමයි අපි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ. මේ තියෙන අපි හදපු JavaScript file එක. එතකොට මේකේ මේ වෙද්දී sign in එකටයි sign up එකටයි අදාළ functions දෙකක් අපි මේදී add කරලා තියෙනවා. එතකොට මේ පළවෙනි function එක තමයි toggle form function එක. මේ toggle form function එකේදී වෙන්නේ එකම වෙබ් පිටුවේ තියෙන sign in එකයි sign up එකයි කියන දෙක මාරුවෙන් මාරුවට අපිට view කරලා දෙන එක තමයි මේකේ මූලික වශයෙන්ම වෙන්නේ. එතකොට අපි HTML වලින් document.getElementById කියන එකෙන් sign in form එකයි sign up form එකයි දෙක HTML එකෙන් අරගෙන තියෙනවා. එතකොට මෙතන තියෙන වැදගත්ම එක තමයි class list.toggle කියන එක. ඒක උදාහරණයක් විදිහට බැලුවොත් එහෙම මේකේ sign in form එක view කරද්දී sign up එක අපි hide කරන්න ඕනේ. එතකොට sign up එක view කරද්දී sign in එක hide කරන්න ඕනේ. එතකොට අපි මේ දාලා තියෙන toggle form කියන function එකෙන් මූලික වශයෙන්ම කරන්නේ අපි අපේ HTML page එකට යමු. HTML page එක ගත්තොත් මේ මේ form එකේ තියෙන මේ div එක ඇතුලේ තමයි අපේ sign in එක වගේම අපේ sign up එක කියන දෙකම තියෙන්නේ. අපි වෙබ්සයිට් එකට ගියට පස්සේ අපේ sign in එකයි sign up එක කියන දෙක අපිට පේන්න ඕනි. sign in එක පේද්දි අපේ sign up එක පේන්න බෑ. එතකොට ඒක hidden වෙලා තියෙන්න ඕනි. එතකොට sign up එකට අපි ගියාට පස්සේ අපේ sign in එක hidden වෙලා තියෙන්න ඕනි. අපි බලමු මේ function එක වැඩ කරනවද කියලා. මේ තියෙන අපේ skill shop එකේ sign in page එක.
එතකොට අපි සයිනින් එකට ගියාට පස්සේ අපේ සයින් අප් එක හිඩන් වෙලා තියෙන්නේ. අපි දැන් අපේ සයින් අප් එකට ගියාට පස්සේ අපි දැන් අපේ සයින් අප් එකට ගියාට පස්සේ අපේ සයිනින් එක හිඩන් වෙලා සයින් අප් එක view වෙනවා. මේ විදිහට සයිනින් එකයි සයින් අප් එකයි හිඩන් වෙන විදිහටයි view වෙන විදිහටයි අපිට හදාගන්න මූලික වශයෙන්ම උදව් වුණේ අපේ toggle form කියන ෆන්ක්ෂන් එක. එතකොට මේ තියෙන්නේ toggle password කියන ෆන්ක්ෂන් එක. එතකොට මේ ෆන්ක්ෂන් එකේදී මූලික වශයෙන් ප්‍රධාන වශයෙන් වෙන්නේ input field එකේ තියෙන type එක, ඒ කියන්නේ password එක ටෙස්ට් එකක් විදිහට වෙනස් කරන එකයි. ඒ වගේම icon එක change කරන එකයි. අපිට උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම password එකක් input field එකේ අපි password එකක් type කරනවා. එතකොට අපි password එක ඉස්සරහා තියෙන icon එක click කරාට පස්සේ ඒ password එක view වෙනවා. icon එක change වෙන ගමන් password එක test එකක් විදිහට අපිට view වෙනවා. අපි ඒක website එකට ගිහිලා මේ තියෙන website එක දැන් අපි මේකේ අපේ password එක අපි 1 2 3 4 කියලා ගැහුවොත් අපිට මේක password එක පේන්නේ නැහැ. හැබැයි අපි මේ icon එක උඩ එකපාරක් click කරාට පස්සේ අපිට password එක test එකක් විදිහට view වෙනවා වගේම මෙතන icon එක change වෙලා තියෙනවා monkey icon එකක් විදිහට. අපි ආයසරයක් මේ monkey icon එක උඩ click කරාට පස්සේ ආයෙත් තිබ්බ වගේම ඒ test එක password එක විදිහටම change වෙනවා. ඒ වගේම තමයි මේ icon එක change වෙනවා. ඒ විදිහට ඉස්සෙල්ලාම password එක test එකක් විදිහට change වෙලා icon එක change වුණාට පස්සේ ආයසරයක් තිබ්බ විදිහටම අපි ආයෙත් icon එක උඩ එකපාරක් click කරාට පස්සේ අපේ test එක ආයෙත් password එකක් වෙන විදිහටත් අපි මෙතන else එකක් යොදාගෙන මේක හදාගෙන තියෙනවා. ඒක සරයක් අපේ website එකේ පෙන්නන්න. එතකොට මේ තියෙන අපේ website එක. එතකොට මේකේ අපි කිව්ව options සියල්ලම තියෙනවා. අපේ icon එක අපි මුලින්ම change කරගෙන තියෙනවා. ඒ වගේම තමයි email එක, ඒ වගේම password එක විතර අපිට website එකේ sign in වෙන්න පුළුවන්. එතකොට අපේ sign up වෙනවා නම් අපේ first name, last name, email, password ඊට පස්සේ මම skill seller කරන කෙනෙක්ද skill buyer කරන කෙනෙක්ද කියලා ටික් කරන්න වගේම කළා අපිට account එකක් create කරගන්න පුළුවන්. මේකෙදී අපි මේ අපේ website එකේ පළවෙනි step එක. ඉතින් step by step website එකේ වැඩ වෙන්නේ කොහොමද, develop වෙන්නේ කොහොමද කියලා ඉස්සරහ වීඩියෝ වලින් අපි හම්බ වෙමු.